ආයුවන් සියලුම දෙනාට සුබ දවසක් වේවා. මම මේක පටන් ගත්ත අලුතින් ඉඳලා හිටලා කියලා ඒක ඉඳලා හිටලා කියලා නම දාන්න හේතුව තමයි මට වීඩියෝ දාන්න දෙන්නේ ඉඳලා හිටලා. ඒක තමයි ප්‍රධාන දේ ඉඳලා හිටලා කියලා නම දාන්න. මේ තමයි මගේ මරණයට දෙයිද. මම කිව්වා අදාළ වරකට දෙන්නා කියලා. සුකුණාමල වරායේ එක පැත්තක්. සුකුණාමල වරායේ මුළු වරායම ගැන විස්තරයක් නෙමෙයි. සුකුණාමල වරායේ එක පැත්තක් ගැන මම විස්තරයක් ඔයාලට දෙන්නම්. හරි. අපි යමු වීඩියෝ එකට. මම පෙන්නන්නම් දැන් ඔය තියෙන්නේ මගේ ඇඟිල්ල. ඔය තියෙන්නේ මේ තියෙන්නේ එතන තමයි පවුල් පොයින්ට්. පවුල් පොයින්ට් දැන් නම් පෙන්නේ නැහැ මේ. ඒකත් පෙන්නේ වැහිලා වාගේ තියෙන්නේ. එතන ඉඳලා ඊට පස්සේ තියෙනවා මේ මැද හරිය තියෙනවා මේ සාම්පූර්. සාම්පූර් කියන්නේ මේ දවස්වල යුද්ධ කාලේ ඉදිරියේ මොහොත කොටින්ගේ මේ බල මූලස්ථානයක් තියෙනවා මේ සාම්පූර් වල. ඊට පස්සේ මේ පැත්තේ ගත්තම මේ පැත්තෙන් තියෙනවා මෝතූර්. මෝතූර් නගරේ තියෙන මෝතූර් පියර් එක තියෙනවා මේකන. කියන්නේ මෝතූර් ගැටිය. ඒක දැන්ට නම් මේ භාවිතයක් නැහැ මේ අපලන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ හරියේ ඒ තියෙන්නේ ඔක්කොම මාළු බෝට්ටු. ඊවර මහත්තුරු තමයි මේ ඉන්නේ. මේ ප්‍රධාන මේ ආදායම් මාර්ගයේ තියෙන්නේ දීවර කටයුතු තමයි කරන්නේ. ඊට අමතරව තියෙනවා මේ ප්‍රධාන වශයෙන් තියෙනවා කරවල. කරවල සහ මේ මෝටර් සහ කින්යා ගත්තහම ඒ වෙනකන් මේ කරවල ව්‍යාපාරයක් කරනවා මේ මාළු රක්ෂාවට අමතරව. මේ පැත්තෙන් තියෙනවා මේ පැත්තේ තියෙනවා මේ කින්යා පාලම තියෙනවා. කින්යා පාලම නම් මේ හරියට තේරෙන්නේ නැහැ. ඒක සූම් කරලා පෙන්වන්න පෙන්වෙන්නේ නැහැ. තේන්නේ කැමරාවට පේන්නේ මට ඉතින් යාන්තම් පේනවා. ඒ කින්යා පාලමේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ අලපුවක් කරා තිබෙන දිගම පාලම. මේ දිගම පාලම තමයි කින්යා පාලම. ඒක තමයි විශේෂයි. ඊට පස්සේ මම කියන්නේ මෙතන තියෙනවා මේ තව අයිලන්ඩ් එකක් රවුන්ඩ් අයිලන්ඩ් එක. ඒකට කියන්නේ රවුන්ඩ් අයිලන්ඩ් එක කියලා. ඒකේ තියෙන ලයිට් හවුස් එකක් තියෙන්නේ. එතන වෙනනම් මොන නැවක් ඇංක කරලා තියෙනවා. පොඩියට පේනවා නැවක් ඇංක කරලා තියෙනවා. ඒකට මෙහා පැත්තෙන් තියෙනවා පොඩි අයිලන්ඩ් එකක්. ඒක රවුන්ඩ් අයිලන්ඩ් එක කියලා කියන්නේ. ඒකේ තියෙනවා මේ ලයිට් හවුස් එක. ඒකේ තියෙන පොඩි විශේෂත්වයක් දැන් ආබර් හවුස් එක කියන්නේ වරායට ඇතුළු වෙනකොට අපි දෙලින්ම ලයිට් හවුස් එකට හෙඩ් කරගෙන එනකොට සුදු පාට එළියක් තමයි ලයිට් හවුස් එකෙන් එන්නේ. ඒක රැයට තමයි පේන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි හාබර් මවුත් එක හරවනකොට රතු එළියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආය හාබර් මවුත් එකෙන් හෙඩ් කරලා යනකොට පිටිපස්සෙන් අපිට පේනවා එතන ආය සුදු එළියක්. ඒක මාර්ගය හඳුන ගන්න තමයි ඒ ලයිට් හවුස් එක ඒ විදිහට හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ වරායේ විශේෂත්වය තමයි මේකේ මේ ගැඹුර ස්වාභාවිකයෙන්ම තෙහිලා තියෙනවා. ඒ කියන්නේ ওই මැද හරියේ ගැඹුර තියෙනවා. මම මගේ දැනුමේ හැටියට සාමාන්‍යයෙන් මීටර් 2500කට එහා තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 2.5කට එහා ගැඹුර තියෙනවා. ඒක ඇවිල්ලා මේ හාරලවත් මොනවත් කරලා නෙමෙයි ස්වාභාවිකයෙන්ම තියෙනවා. ඒකින්ද නැව් ගමනාගමනයට හරි ලේසි. ආය හාරන්න කරන්න ගල් මොනවත් නැහැ. මේ මැද හරියේ ඒ පාත් එක ඒ කෙලින්ම තියෙනවා. ඊට පස්සේ මේ මම දැන් මේ කිව්වේ මේ පූර්වෙ ඉඳලා කෙලින්ම කින්යා පාලමට එනකන් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි අපේ මේ තියෙන ලංකාවේ තියෙන දිගම ගඟ තියෙන මහවැලි ගඟනේ. ඒ මහවැලි ගඟ වැටෙන්නේ ත්‍රිකුණාමලයේ. ත්‍රිකුණාමලයේ මෙන්න මේ කොටසට තමයි වැටෙන්නේ මහවැලි ගඟ. මහවැලි ගඟ වැටෙනවා තුම්බොලකින් ගංගේ කිංගේ උප්පාරු කියලා තුම්බොලකින් තමයි වැටෙන්නේ. අන්නේ ගංගේ කිංගේ උප්පාරු තියෙන්නේ ඒ කොටස්ම තියෙන්නේ මූතූර් සහ කින්යා අතර තමයි මම මේ තුම්තූරකින් දෙන්නම් ඔයාලට. ඔයාලා මේ ත්‍රිකුණාමලයට එනවනම් ත්‍රිකුණාමලයේ නගරයේ තියෙන ඔය කෝණේ කරන් නිරාවැලි ගිහිල්ලා විතරක් එන්න එපා. මේ පැත්තත් එන්න බලන්න. ඇවිල්ලා මේෙන් තේරුවිල යන්න පුළුවන්.
කිනියා පාලම තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා බලාගෙන ඕන කරවල කැලලකුත් තරයි යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කියන්නේ මේ මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙන පවුල් පොයින්ට් එතනත් ලයිට් හවුස් එකක් තියෙන පවුල් පොයින්ට් එහා පැත්තේ තියෙනවා ඊට පස්සේ මම දෙන්නම් මොන ඔය තේන්නේ පොඩියට කම්බි කැටයක් තියෙන්නේ ඒක තමයි චැපල් හිල් කියලා කියන්නේ. ඒ අතර තමයි මේ තිකුණාමල පිටත කොටසට ඇතුල් වීම තියෙන්නේ. මෙන්න මේ කන්දර ඒ දවස්වල අපි පාවිච්චි කරලා තියෙනවානේ මේ පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින් පාවිච්චි කරලා තියෙන. එයාලා බලකොට තියාගෙන ඉඳලා තියෙන මේ එයාලගේ බලෑනිය සහ නාවික බලෑනියේ කටයුතු පහසු වෙන තමයි මේ වරායේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ හැම කන්දක් මුදුනේම මොන සෝම් කරලා පෙන්නනවා යාන්තම් පේන්නේ හැම කන්දක් මුදුනේම තියෙනවා එයාලගේ මේ කාලතුවක්කු යකඩෝලින් හදපු කාලතුවක්කු ස්ථානගත කරලා තියෙනවා. මේ හැම කන්දම් මුදුනේම එයාලගේ අතනම මේ ගුද්දට මක්හරි අතුරු ප්‍රහාරයක් ආවොත් ප්‍රහාරය එල්ල කරන්න හරිම ලේසි. ඔය මේ කණු හැම කණු මිදුනට මේ වරාය හැමතැනක්ම තියෙනවා. ඊට පස්සේ මේ මෙතන තමයි තියෙන්නේ ඔන්න ඔය මේ මැද හරිය මම ඇඟිල්ල කියන්නේ මේ ඔන්න මෙන්න මේ මැද හරිය තමයි තියෙන්නේ හාබර් මවුත් එක කියලා කියන්නේ අපේ හාබර් එකට ඇතුළු වෙන තරම් හාබර් මවුත් එක. ඕක ඇතුලේ තියෙනවා මේ ප්‍රීම එක තියෙනවා ඊට පස්සේ එක තියෙනවා ඊට පස්සේ තියෙනවා ආවික පතාකාංගනේ තියෙනවා. ඒ වගේ ලංකාවට ආදායමක් දෙන ලංකාවට ආදායම දෙන ප්‍රධාන තැන් කිහිපයක් තියෙනවා වරාය ඇතුලේ. එච්චරයි මම පස්සේ වීඩියෝ එකක් ගේන්න කිනියා පාලම සහ අර ගංගේ පාරු කියන තැන් වල ගිහින් මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් ගේනවා. අදට එච්චරයි. බොහොම අනිවාර්යෙන් හැමදාම නම් වීඩියෝ දාන්න වීඩියෝ එකක් දැම්මත් දාන්නේ මාක් හරි වැදගත් දෙයක් තමයි දාන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. ඒක තමයි මගේ පේජ් එක ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. Thank you. බොහොම ස්තුතියි.